Hi guys, welcome to my YouTube channel. Din nagana kana mage room එක අස්කරන්න තමයි යන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම රූම් එක අස් කරනවා කියලා වීඩියෝ එක පටන් ගත්තට මට අස් කරන්න හම්බුනේ නැහැ. මොකද මම පේන්ට් කරන්න ගත්තා. ඉතින් මේ මම පේන්ට් කරන කලින් බඩු ඔක්කොම එළියට දාලා අතු ගාලා කරලා මකුණු දාලා කඩලා එහෙම මට වැඩි ලේසි වෙන්න මම පිළිවෙල කරගත්ත රූම් එක. ඊට පස්සේ කියන්න ඕන දේ තමයි මම මීට කලින් පේන්ට් කරලා නැහැ. Vai, guarda che mi va a chiedere. No, a parte che mi corri. Tu también te estás sacando. මේ සෙව්මිනි අක්කා වීඩියෝ එකට පේන්න මට උදව් කරන විදියට නෑ ඇත්තටම එයා මට උදව් කරා ගොඩක්. එයා ආවේ අපේ ගෙදර නියස් දාන්න. ඊට පස්සේ එයා නියස් දාන ගමන් සැරෙන් සැරේට ඇවිල්ලා මට උදව් කරනවා. ඊට පස්සේ අපි දෙන්න කියව ඉතින් හිමින් වැඩේ කරා. මම දැන් පේන්ට් කරන්න යන්නේ. Hi guys. Daddy. Dada. Dada. Daddy. Dada අනේ පොඩක් කියන්න මට පොඩක් මේ පේන්ට් කරන විදිය. ඔන්න ඉතින් තනුත් ආවා පොඩක් මොන පෙන්නන්න. I'm really sorry guys if this part is loud. මම මේ මීට කලින් පේන්ට් කරලා නැහැ ඒක නිසා මම පොඩක් ඩඩාගෙන් අහනවා ගන්න කලින් වැඩේ පටන් ගන්න කලින් කොහොමද ගන්නේ එහෙම කියලා. ඔය ඉතින් මාස්ක් දාගෙන වැඩ තියෙනවා මොකද ළමයා ඔක්කොම හුස්ම ඔය ඔය බලවල මෙතෙන්ද දාවිලා දූවිද වල වැඩි වෙනකොට මේව කරගන්න චුට්ටක් හුස්ම ගන්න බෑ බුරුව කරා නෑ අනේ මේ හැචින් යනවා නැත්තම් ඊට පස්සේ ඇති ඔව් ඇති ඔන්න ඉතින් මම කුණ්ඩේ තුඩට දාගෙන හරිම අමාරුවෙන් ග්ලව්ස් එකක් දාගෙන අතට පේන්ට් කරන්න තමයි මේ හදන්නේ. ඔබෝලේ ඔන්සම තොන්නේ නෑ හරිනේ දැන් ඇති පිස්සුද බෙහෙත් ටිකක් දාන්න එකට. අයියෝ මේ පොඩ දිග වැඩි මට ගෑන හැමි දැන් ගන්න පූසෙලු දෙනු ඔන්නෝක තියන්න දෙනු. ඇයි යන්නේ මම මේ ගාන විදිය දැකලා ඩඩාමට මේ වැඩේ හරින වැඩක් නෙමෙයි කිව්වා ඒත් මං ගිව් අප් කරේ නෑ guys. ඔන්න ඉතින් ඊට පස්සේ ඩඩාම මේ පේන්ට් ගන්න ගත්තා අරගෙන ඉවරලා මට කියලා දුන්නා මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. මමත් ඉතින් හොඳට අහගෙන හොඳට බලන් හිටියා. බලන් ඉන්න ගමන් පොඩ්ඩක් කෑවා. තාම කියන්න ඕන දේ තමයි සෙමිනාර් එකේ වීඩියෝ කරන්න ගොඩාක් උදව් කරා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් යා කොච්චර උදව් කරනවද කියලා මට වීඩියෝ කරන්න. ඒකත් එහෙම රස්සා. නෑ මේ ට්‍රැඩිෂනල් කරගෙන ටික ඔක් බලගන්න ලේසි. ටික ඔක් කරගෙන ට්‍රැඩිෂනල් කතා නොකරම බැරි ටොපික් එකක් තමයි ඩාන්සිං. ඔන්න ඉතින් අපි මේ ටොපික් එක ගැනත් කතා කරලා මම ඉතින් එහෙට මෙහෙට යන ගමන් ඉන්න ගමන් පොඩ්ඩක් තීන්ත නෑවා. තීන්ත ගොඩක් නාන්න බැරි නිසා ඉතින් මම මෙන්න මේ විදිහට ඇඳගෙන අන්න වැඩේ කරන්න පටන් ගත්තා. ඉතින් අතරම මට මේ වීඩියෝ එක කරන්න ගත්තේ කියලා කියන අමතක වුණානේ. මම ඉතින් මට ආස විදියට මම රූම් එක වෙනස් කරන්න තමයි හැදුවේ. ඉතින් ඒ නිසා තමයි මම වීඩියෝ කරන්න ගත්තේ. මම හිතුවේ ඉතින් පේන්ට් කරලා ඉක්මනට ඒ වැඩ ටිකත් කරන්න. ඉතින් මම දැනන් හිටියේ නෑ දවසක් මෙයයි කියලා මට පේන්ට් කරන්න. ඉතින් මට අප්ලෝඩ් කරන්න පුළුවන් මම පේන්ට් කරන වීඩියෝ එක තමයි. හැබැයි මම ඊට පස්සේ අප්ලෝඩ් කරන්න යනවා මගේ රූම් එක මම වෙනස් කරලා. ඔන්න ඉතින් ඊට පස්සේ මගේ සිස්ටර් එයාගේ වැඩ ටික ඉවර කරලා ඇවිල්ලා මට එයාගේ වැඩ පෙන්වන්න ගත්තා. මේ වැඩේ නම් හොඳ පුළුවන් මම හොඳට කරගෙන යනවා. විත්ති ගන්න නැති වෙනම ගන්න. අර පොඩක් ගෑවුනා. අර ඔයා ඉතින් දැන් වීඩියෝ කරන ඉන්න මට ගෑවුනා. ඉතින් මුලින් ආසාවෙන් පේන්ට් කරන්න ගත්තට මේ වැඩේ අමාරුයි කියලා තේරුණාම අයියෝ අපරාධේ මම පේන්ට් කරන්න ගත්ත කියලා ඉතින් මට හිතුණා. ඊට පස්සේ පේන්ට් නෑවා වැඩේ අනාගත්තා. හැබැයි වැඩේ අල්ලගත්තට පස්සේ හොඳට පේන්ට් කරගෙන ගියා. ඉතින් මම මෙන්න මේ විදිහට ඉක්මනට පේන්ට් ගාදී අපේ අක්කි හිමින් පේන්ට් ගාවා මට ලොකු උදව්වක් කරා. දැන් වෙලාව හවස 6:40යි. මෙන්න මේ විදිහට අපි ටිකක්
මම ඉතින් මම වැඩේ ඉවර කරා කියලා කියන්න හැදුවට මෙච්චරමාව කරේ තියාගෙන මට උදව් කරපු අක්කීව අමතක කරන්න බැරි නිසා අපි වැඩේ ඉවර කරා කියලාම කිව්වා. මේ විදිහට පේන්ට් කරලා ඉවර කරා. ඉතින් රූම් එක වෙනස් කරන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මම ඔයාලට ගේනවා. කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you for watching. ආදරේ.